අපේ පළවෙනි පාප් වහන්සේව මෙන්න මේ ස්ථානයේදී ඇනගහලා මැරුවා කියලා ඔයගලන් දන්නවද? මේ සාන්ත පීතර් බැසිලිකාටත් වඩා පරණයි. ඒ කියන්නේ අවුරුදු 4000ක් විතර පරණයි. ඉතින් මේ තාප්පේ පිටිපස්සේ තියෙන්නේ වතිකානු නගරය. මේ ඉතාලිය. ඔන්න එහෙනම් අර ගමන පටන් ගන්න යන්නේ. මම මේ ඇවිදින්නේ වතිකානෝ පිටිපස්සේ. මේ මෙතනින් පිටිපස්සේ තමයි වතිකාන් සිටි එක තියෙන්නේ. දැන් මම මේ ඇවිදගෙන යන්නේ වතිකාන් සිටි එක පිටිපස්සේ. යන් ඉස්සරහට. ඉතින් මේ තාප්පේ පිටිපස්සේ තියෙන්නේ වතිකානු නගරය. මේ ඉතාලිය. මම දැන් පොඩ්ඩක් දුර ඇවිදගෙන එනවා. මොකද අද පොඩ්ඩක් වටේ මම වෙනම පාරකින් අද ආවේ. ඔන්න බලන්න මට යන්න තියෙන පොලිම. මේම ගිහිල්ලා මෙහෙම එන්න දෙනවා. මේම ගිහිල්ලා මුදරෙන් යන්න ඕනේ. අද ටිකක් සීතලයි ආපු දවස මේ. ඔන්න මම දැන් සාන්ත පීතර් බැසිලිකාව ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඇතුළත් වේගන යනවා. පිටිපස්සෙන් තමයි තියෙන්නේ චෙක් පොයින්ට් එක. ඒක පාස් කරගෙන ඉස්සරහට යනවා. ඉතින් විශාල බැසිලිකාව ඉදිරිපසට ආපු ගමන් ඔයගලන්ට මෙන්න මේ ස්ථානෙට ආව ගමන් පේනවා මේ විශාල ප්‍රදේශය. ඔයගලන් දන්නවද මෙතන ලක්ෂ 3කට පමණ පිරිසකට ඉඩ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. වෙන්නේ නැති මේක ඉතාම ලොකු ප්‍රදේශයක්. ඉතින් මේ අද මොකක් හරි තියෙනවා. මට පේන්නේ උදේ ඉඳලා මං ආපු වෙලාවේ ඉඳලා මෙතන සූදානම් කරනවා. මට පේන්නේ අද පාප් වහන්සේ එනවා. හරි මොකක් හරි තියෙනවා. ඉතින් පල්ලිය ඇතුළට යන්න ඉස්සෙල්ලා මම පෙන්නන්නම් අර පාප් වහන්සේට ආරක්ෂකයෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට කියන්නේ ස්විස් ගාඩ්ලා කියලා. ඉතින් මෙන්න මෙතනත් ඉන්නවා. මේ ඉන්නේ ස්විස් ගාඩ්ලා තමයි. ඉතින් මේගොල්ලන් ස්විස්තරලන්තෙන් මෙහෙට එන කට්ටිය ඒගොල්ලන් ඇත්තටම මේක කරන්නේ පඩියකටත් වඩා ඒගොල්ලන් එන ගෞරවයක් විදිහට සලකනවා මේ රාජකාරී නිලන්නේ. මේගොල්ලන් නිකන් එන්න බෑ. දන්න විදිහට මේගොල්ලන් මිලිටරි ට්‍රේනින් එකක් කරලා ඒ දේවල් කම්ප්ලීට් කරලා තමයි මේ තනතුරටපත් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් මගේ ඉස්සෙල්ලා වීඩියෝස් බලුවා නම් අන්න අතන තියෙනවා ඔය ශුද්ධෝද්වාරය. ඔයගොල්ලන්ට මතක ඇති අවුරුදු 25කට පස්සේ විවෘත කරපු මම මේකිනුත් ගිය වීඩියෝ එකක් කරලා දාලා තිනවා. ඉතින් අද අපිට වෙනම තැනකින් යන්න තියෙන්නේ. පේනව නේද මෙතන මේ නිර්මාණ කරන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද. අපි යමු ඇතුළට. ඔන්න මම දැන් දේවස්ථානයේ ඇතුළට ඇවිදින්නේ. ඒත් අපි මුලින්ම එළියට යන්. මට ඔයගලන්ට ලොකු කතාවක් තියෙනවා. මුලින්ම ඇතුළට කතාව කියන්න ඉස්සෙල්ලා අපේ පළවෙනි පාප් වහන්සේව මෙන්න මේ ස්ථානයේදී ඇනගහලා මැරුවා කියලා ඔයගලන් දන්නවද? මම ඉන්නේ සාන්ත පීතර් බැසිලිකාව ඉදිරිපිට. එතකොට මෙන්න මේ ප්‍රදේශයේ කොයි හරි තමයි එතුමාව කුරුසිය අනිත් පැත්තට අනගහලා මැරුවේ. ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතන පේන මෙන්න මේ කුලන මේකට ඔබ්ලික්ස් නේද? ඔබ්ලික්ස් මොකක් හරි සෝරි කියලා කියන්නේ. මේ කුලන මේ සාන්ත පීතර් බැසිලිකාටත් වඩා පරණයි. ඒ කියන්නේ අවුරුදු 4000ක් විතර පරණයි මේ පේන කුලන. අපි තව ටිකක් ළඟට යන්කෝ. හරි මම දැන් ඉන්නේ මේ කුලන ගාව. පේනවනේ. ඔයගලන්ට පේනවා නම් මෙන්න මේ අවුරුදු 4000ක් පමණ පරණයි කියලා කියන්නේ. මේක මීටර 25ක් පමණ ඔය කෑල්ල උසයි කියලා සඳහන් වෙනවා. නමුත් මෙතනින් පහළ කොටස මේ සාන්ත පීතර් බැසිලිකාව නිර්මාණය කරනකොට කරපු කෑල්ලක්. ඉතින් මේක ඇයි දන්නවද මං කිව්වා අවුරුදු 4000ක්. දැන් මේ පල්ලියටත් වඩා ඒ කියන්නේ මේ බැසිලිකාටත් වඩා පල්ලිය කියනවා මට වචන වර්ධිනවා පොඩ්ඩක් උනේ ගණන් ගන්න එපා. මම මිනිස්සෙක් වචන වර්ධිනවා. ඉතින් මේක තිබිලා තියෙන්නේ ඒ කාලේ තිබිලා තිනවා මේ හිතන්න මේක කොච්චර ලොකුයිද කියලා. මේක ටොන් ගාණක් බර එකක්. මේක තිබිලා තියෙන්නේ මෙන්න මේ පැත්තේ තිබිලා තිනවා ඒ කාලේ සර්කස් එකක්. සර්කස් ඒ කියන්නේ මේ අපේ කොලොසියම් එක වගේ තරඟ පවත්වපු ඒ වගේ තරක්. මෙන්න මේ ෆොටෝ එකේ මම දාන්නම් ඔයගලන්ට. ඒක මැද තිබ්බ කුළුණ තමයි මේ. ඒක තමයි ඒගොල්ලන් දවස් 70 ගාණක් තිස්සේ අශ්වය සහ මිනිස්සු ධම්මලා ඇදගෙන ඇවිල්ලා මෙන්න මේ ස්ථානේ ඒගොල්ලන් දොඹකරයක් ලී වලින් නිර්මාණය කරලා තමයි මේක උස්සලා මේ විදිහට තියලා තියෙන්නේ.
මේක උස්සන කොටත් ඒක ඉතිහාසය සඳහන් වෙනවා ඒ කඹවලට ටෙන්ෂන් එක දරා ගන්න බැරුව කඹ රත් වෙලා කැඩෙන්න ගියා කියලා. නමුත් ඒ කාලේ හිටිය ඉංජිනියර්ස්ලා වගේ කට්ටිය ඒකට ටක් ගාලා පිළීමක් විතර වතුර ගහලා ඒක නිවලා ඒක බේරගත්ත කියලා කියනවා. නැත්නම් ඉතින් අද මේ වගේ දෙයක් අපිට දකින්න මෙතන හම්බෙන්නේ නැහැ. බලන්න මේක මේ කොච්චර මේ දුපු ගලක්ද කියලා කොහින් හොයාගෙන ඇවිල්ලා මේක ඒ කාලේ හැදුවද අවුරුදු 4000කට උඩ මේ බලන්නකො මේ කෝණක උනත් තියෙන මේ මාර අනේ මන් දන්නේ මේක කොහොම ඒ කාලේ නිර්මාණය කරාද කියලා හිරි. මේ බැසිලිකාව නිර්මාණය කරන්න පෙර මෙතන මීට වඩා බැසිලිකාවක් තිබිලා තියෙනවා. විශාල ඒකත් විශාල එකක් තමයි. ඔයගලන් දන්නවනේ අර රෝමය ගිනි ගත්තා කියන සිද්ධිය. ඉතින් ඒ වෙනකොට මේ රෝමයේ අදහලා තියෙන්නේ රෝම දෙවිවරු. ඉතින් මේ රෝම දෙවිවරු අදහපු නිසා කතෝලික ආගම ඒගොල්ලන්ට ව්‍යාප්ත වීම තර්ජනයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒකටත් හේතුවත් මං හිතන්නේ මට මතක විදිහට ඒගොල්ලන් සලකන්නේ මේ කතෝලික ආගම තමයි. කොහොම හරි පේදුරුතුමාව කීප විටම අත්අඩංගුවටපත් වුණා මේ AD නේද? AD 60 ගණන් වලදී එතුමාව අන්තිමටම අත්අඩංගුවට වෙනවා. එතකොට පේදුරුතුමාත් පවුලුතුමාත් එතකොට රෝමයේ ඉන්නේ. ඉතින් පවුලුතුමාගේ හිස ගසා මරනවා. පේදුරුතුමාව අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ ප්‍රදේශයේදී තමයි කුරුසේ අනිත් පැත්තට එන ගහලා මරලා තින්නේ. ඉතින් ඒ විතර නෙමෙයි මේ දේවස්ථානය නිර්මාණය කරන්න මේ බැසිලිකාව නිර්මාණය කරන්න ඉස්සෙල්ලා මං අර කියවනේ දේවස්ථානයක් තිබ්බා. ඒකත් මේ ලෝකයේ වෙනකොට තිබ්බ ඉතයි විශාලම දේවස්ථානකට වඩා විශාලම ගොඩනැගිලි වලින් එකක්. ඉතින් ඒකේ ඇතිවෙච්ච ඉඩ මදිවීම කියන්නේ මේගොල්ලන් ඒ කාලේ තිබ්බ එක අපේ දේවස්ථාන වල තියෙන උත්සව මේ හැම දෙයකදීම එන්න ටික ජනගහනේ දරා ගන්න බැරි කමට තමයි ඒගොල්ලන් මේ දේවස්ථානේ නිර්මාණය කරන්නට ඒ කාලේ හිටිය ඒ අපේ පාප් වහන්සේ සහ පාලකයෝ තීරණය කරන්නේ. එතකොට මයිකල් ඇන්ජලෝ මේකේ මුලින්ම නිර්මාණය කරන්න මේ ඩෝම් එක මම අර ඇතුළේදී පෙන්නන්නම් ආයි. මෙන්න මේ ඩෝම් එක නිර්මාණය කරන්න එයා යම් කිසි විදිහකට ප්ලෑන් එකක් ගෙනවා. ඒක මේ දැන් තියෙන ඩෝම් එක නෙමෙයි. මේ ඩෝම් එක කියන්නේ මම ඇතුළේදී පෙන්නන්නම් ඕගලන්ට. මේ ඩෝම් එක එයා නිර්මාණය කරන්නේ නිකන් බෝලයක් හැදෙයට. නමුත් පසුව ඔහුගෙන් මේක වෙන ගෘහ නිර්මාණ ශිල්පියෙක් අතට යනවා. අන්න ඔහු තමයි මේ දැන් තියෙන ඩෝම් එක නිර්මාණය කරන්න යකඩත් භාවිතා කරලා මේ මෝල්ලියක් හැඩයට නිර්මාණය කරන්න ප්ලෑන් එක අඳින්නේ එයා. ඒ ඩෝම් එක නිර්මාණය කරන්න ඒ පාදම මම ඇතුළට ගිහලා පෙන්නන එත්ති දැවන්ත පාදමක්. ඒ කියන්නේ කුළුණු 4ක් මැද තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඒ දෙවනියට බාර ගන්න ගෘහ නිර්මාණ ශිල්පියාට අවුරුදු 2ක කාලයක් තමයි හම්බෙන්නේ. කොමරයා මාස 22කින් ඒක නිර්මාණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ හෝ ඒක නිර්මාණය කරාට පසුව තමයි අද මේ අපිට ඉදිරියේ පේන්න තියෙන මෙන්න මේ සාන්ත පීතර බැසිලිකාවේ ඉතුරු ටික මෙන්න මේ ටික නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවද මෙන්න මේ උඩ මේ සාන්ත පීතර චතුරස්‍රය මෙන්න මේ උඩ තියෙනවා පිළිම. මේ පිළිම 140ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අතත් අමතරව ඒක පිළිමයක් සාමාන්‍යයෙන් මීටර් 3ක් පමණ උසයි කියලා තමයි සඳහන් වෙන්නේ. හිතන්නකො මේ වටේටම තියෙනවා මේ චතුරස්‍රයේ වටේටම තියෙනවා. දැන් මං ඔයගලන්ට අතනදිත් කතාවක් කියවනේ මේක නිර්මාණය කරන්න ඒගොල්ලන් කොච්චර වෙහසක් දරලා තියෙනවද කියලා. ඉතින් අන්න අතරින් තමයි ගොඩක් වෙලාට පාප් වහන්සේ එළියට එන්නේ. ඊට පස්සේ මෙන්න මේ මෙතනින් රත පෙරහැරකින් යන අවස්ථාවලුත් තියෙනවා. මම මේක පොඩි කතාවක් ඉතින් පොඩි නෙමෙයි මේ අවුරුදු ගානක ලොකු ඉතිහාසයක සියාගත කතාවක්. හිතන්න ලෝක යුද්ධ දෙකකටත් මුහුණ දීලා මේ නිර්මාණ අදටත් මේ විදිහට ආරක්ෂලා තිනවා කියන්නේ පුදුම දෙයක්. ඉතින් සමහර දේවල් එහෙම පැටලෙන්නේ නැති මම මේ ඉතිහාසඥයෙක් නෙවෙයිනේ. ඉතින් මම දන්න විස්තර තමයි කිව්වේ. මේ ඉතින් මට වඩා දන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් පුළුවන් නම් සිංහලයේ ලස්සනට විස්තරයක් දාන්න තව කට්ටියට කියවන්න. මෙයා ඉතාමත් අගනා නිර්මාණයක්. අපි දැන් ආයමු ඇතුළට. ඉතින් මේ දේවස්ථානයට ආපු ගමන් ඇතුළෙන්ම තියෙනවා අපිට ඇතුළ වෙන තැනම මෙන්න මේ මයිකල් ඇන්ජලෝගේ මිල කරන්න බැරි නිර්මාණයක් වන මේ දේවම්මා යේසුතුමාම කුරුසෙන් බෑවට පස්සේ අර උකුලේ තියාගෙන ඉන්නේ ප්‍රතිමාව ඔන්න බලන්න ඒක වීදුරු ග්ලාස් එකක් දාලා දැන් වහලා තියෙන්නේ. ඔයගලන් දැක්කනම් මේක මාර මේ ඩීටේල්ස් තියෙනවා ඒ ප්‍රතිමාවේ. ඉතින් අපි අද
මුලින්ම පටන් ගමුකෝ අල්තාරේ පැත්තෙන් එන්නක යන්න. ඉතින් මම මෙතන ඇවිදගෙන යන ගමන් ඕගලන්ට කියන්නම්. ඔයගලන් දන්නවා ඇති සමහරක් විට අපේ පළවෙනි පාප්තුමා වන පේදුරුතුමාගේ දෙහේ සමහරක් කොටස් මෙන්න මේ අල්තාරය යට මීටර 10ක් විතර යට තමයි තැන්පත් කරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේක මීටර 28ක් විතර උසයි කියලා සඳහන් වෙනවා. පේනවනේ කොච්චර උසයිද කියලා. ඒ වගේම බලන්න දැන් මේ ඩෝම් එක මීටර 100 ගණක් උසයි. මම ඕගලන්ට පෙන්නනම් මේක වටේ මිනිස්සු, ඒ කියන්නේ මේක උඩට යනවා. නමුත් මෙතන මිනිස්සු ඉන්නවා පේනවා උඩ. පේනවද ඕගලන්ට? මේ ඉන්නේ මිනිස්සු. මේ ඇවිදගෙන යන්නේ වටේ. හිතන්න මේකේ පේන මේ අකුරකුයි අර මිනිස්සෙක්ගේ සයිස් එකයි කොහොමද කියලා. ඔයගලන්ට හිතන්න පුළුවන්ද? මේ ඩෝම් එක වටේම මේ විශාල ඩෝම් එක වටේම ඇවිදින්න පුළුවන් රවුමටම. එතකොට මේ ඉන්නේ මිනිස්සු, මේ තියෙන්නේ මේකේ අකුරක සයිස් එක. මම දැන් අර එළියේ කිව්ව කතාවත් එක්ක දැන් මම ආයි විස්තර කරන්න ඕනේ නැහැනේ මෙතන ඇතුලේ විස්තරේ. ඒ වගේම තමයි ජේසුගේ ගෝලොස් 12 දෙනාගෙන් කීප දෙනෙක්ගෙම මට ඇත්තටම දැන් නම් අමතකුණා. මට හැම වෙලේම මේක දේවස්ථානයේ ඇතුළට ආවම මේක බැසිලිකාවක්. ගොඩක් කෙනාට කියන්න හිතාගෙන ඉන්න දේවල් හරියට අමතක වෙනවා. මොකද මේක ඇතුළට ආවම හරි අමෝතුම හැඟීමක් දැනෙන්නේ. ඉතින් ලස්සන ගීතිකාවකුත් ඇහෙන. මම මේ පීටර් බැසිලිකාවට මුලින්ම එනකොට මේක තිබ්බේ නැහැ. මේ වහලා තිබ්බේ. දැන් මේක නැවතත් විවෘත කරලා තියෙනවා. මම ඊට පස්සෙත් කීප විටම ආවා. අපි බලන්න මේ පිටිපස්සෙන් පේන්නේ ඇන්ඩ්‍රූ, ජේසුගේ එක ගෝලයෙක් වුණ ඇන්ඩ්‍රූ තුමාගේ ප්‍රතිමාවක්. මේක මාර ලොකුයි. මේ පේනව නේද ඔයගොල්ලෝ? මෙතන ගහලා තිනවා ඇන්ඩ්‍රූ තුමාගේ කියලා. මෙතන යටට යන්න පුළුවන්. අනිවාර්යෙන් මේ කට්ටිය එනවා. විතර බැසිලිකාවේ වෙනම තියෙනවා කෞතුකාගාරයක්. ඒකට ටිකට්ස් ගත්තොත් තමයි මම දන්න විදිහට ඔය යටට යන්න පුළුවන්. අපි බලමු මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ගේ ඒවත් පෙන්වන්න කියලා මගෙන් ඉල්ලීමක් කරොත් එමු. ඉතින් අර මම කිව්ව තැන මෙන්න මේ ස්ථානයේ යට හරියටම මේ ප්‍රධාන අල්තාරයේ යට තමයි මීටර 10ක් පමණ යටින් තමයි පීටර් තුමාගේ දේ කොටස් හම්බලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මතක නම් අපේ ඉස්සර හිටිය පාප්පු වහන්සේ ප්‍රැන්සිස් පාප්පු වහන්සේ තමයි පළවෙනි පාරට පේතුරු තුමාගේ මේ දේහ කොටස් මහ ජනතාවට ප්‍රදර්ශනයක් කරන්නේ. මට අවුරුද්ද හරියට මතක නැහැ. ඉතින් බලන්න මෙතන හිතන්න මේ ප්‍රධාන අල්තාරය කෙලිම නිර්මාණය කරලා තියෙන්නේ පේදුරුතුමාගේ දේහ කොටස් හම්බෙච්ච තැන තමයි මේ විදිහට අද නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ඔයගලන්ට මතක නම් මම අර එළියේදී කිව්වා මේ දේවස්ථානයේ මුලින්ම හදන්න ඉස්සෙල්ලා හැදුවා කුණුණු 4කින් සමන්විත ලොකු සැකිල්ලක්. මේ තියෙන්නේ එක සැකිල්ලක එක කණුවක්. හිතන්න කොච්චර ලොකුයිද කියලා. මෙතන එකක්, අන්න අතන එක කුරුණක් තියෙනවා. ඊට පස්සේ අතන එකක්, ඊට පස්සේ මේක. ඊට පස්සේ මේකත් එක්ක සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ කොටුට. ඒ කියන්නේ මේ ඩෝම් එක නැතුව මෙන්න මේ ටික තමයි මුලින්ම මේගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. හිතන්න මේක කොච්චර ලොකුයිද කියලා. මේ අවුරුදු ගාණක් පරණ දෙයක් මෙහෙම අල්ලන්න හම්බ වෙනවා කියන එකක් නේද? කොච්චර මහන්සියෙන් මේව හදලා තියෙනවද? ඉතින් මේ කොළොණු 4 තමයි මුලින්ම හදලා මේ උඩ මේ ෆ්‍රේම් එක විතරක් හදලා ඊට පස්සේ තමයි මොකද මේකේ නිර්මාණය කරන්න මුලින්ම දෙන්නේ මයිකල් ඇන්ජලෝට. එයාට එතකොට අවුරුදු මම ඉස්සර කිව්වනේ 70 ගාණක්. නමුත් එයා ඒ නිර්මාණය කරන්න හදපු ඩෝම් එක මේ වගේ අර බිත්තරේ වගේ උඩට මෝල්ලියක් හැඩයට නෙමෙයි
එයා මේක නිර්මාණය කරන්න හදලා තිබෙන නිකන් බෝලයක් හැටියට. නමුත් පස්සේ තමයි මේකට මේ යකඩ වලින් තව ෆ්‍රේම් එකක් ඇඩ් කරලා මේ විදිහට නිර්මාණය කරලා මේක මාර විශාලයි. මේක මේ S2 බලනකොට තේරෙනවා පුදුම පුදුම විශාලයි මේක. එතකොට මේ ජේසුගේ ගෝලෝ 12 දෙනාගෙන් මං කිව්වා කීප දෙනෙක්ගේම දේහයන් මෙතන තැන්පත් කරලා තිනවා. ඊට අමතරව අපේ මේ හිටිය පාප්පුවංශ 200 ගාණක් හිටියේ. ඒ 200 ගාණකින් ගොඩාක් අයගේ දේහයන් තැන්පත් කරලා තින්නේ මේ සාන්ත පීතර බැසිලිකාවේ. එතකොට මේ මෙතනත් මේ ප්‍රතිමා මාර විශාලයි. මම ඔයගලන්ට තව දෙයක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔයගලන් දන්නවා ඉතින් මොකද්ද කියලානේ. ඕගන් එකක්. අපිට මෙතනින් මම එකපාරකුත් මෙතනට එනකොට මෙතන දිව්‍ය පූජායකයක් තිබ්බා. එතකොට අපිට යන්න පුළුවන් වුණා මෙන්න මේ හරියට. නමුත් අද නම් යන්න විදියක් නැහැ මෙතනින් එහාට. මේ අල්තාරේ පිටිපස්සේ කොටස තමයි මම හිතන්නේ මේ කොටසත් විශාලයි. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන මම හිතන්නේ අපේ මොරටුව සාන්ත සෙබස්තියන් මහපල්ලියේ තියෙන්නේ. මම හිතන්නේ මේ කෑල්ලත් ලොකුයි. ඊටත් වඩා ලොකුයිද මන් දන්නේ නැහැ. මේ දෙවස්ථානයේ ඇතුළ සාමාන්‍ය විශාලත්වය කියනවා පාපන්දු පිටි 3ක් විතර ලොකුයි කියලා. මේ බලන්න මේ මාබල්ස් මේ අවුරුදු 500 ගානකට උඩදී හදපු විශිෂ්ට නිර්මාණයක්. ගොඩක් කරාට මම මේක ඇතුළට මේ බැසිලිකාව ඇතුළට හිතාගෙන එනවා ගොඩක් දේවල් දන්න දේවල් කියන. නමුත් ඔක්කොම අමතක කරලා යනවා මේක අස්සට ආපු ගමන්. මේ නිර්මාණ මේ දේවල් දකිනකොට ඉතින් දවසක ඕගලන්ටත් සංචාරකෙක් විදිහට හරි ඉතාලියට ඇවිල්ලා මේ දේවල් දකින්න ලැබෙන්න කියලා මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයගලන්ට තව විශේෂ දෙයක් පෙන්වන්න ඕනේ. මෙන්න බලන්න මේ සිවිලම මේ දේවස්ථානය පුරාවටම තියෙන්නේ මෙන්න මේ වගේ සිවිලමක්. මේක හරි පේනවනේ මේකේ තියෙන කැටයන් නිකන් රත්තරන් ආලේපිත. දේවස්ථානය ඇතුළ නම් දැන්ට ලොකෝ සෙනගක් නෑ. අනිත් එක ඔයගලන් තව දෙයක් මතක තියාගන්න. මම ඉස්සෙල්ලත් කිව්වද මේ සාන්ත පීතර බැසිලිකාවට එනවනම් විශේෂයෙන් ඔයගයන් ළමෙක් නම් කොට ඇඳගෙන එන්න එපා. ඔයාගේ ඇඳුම පොඩ්ඩක් විනයක් ඇති ඇඳුමක් ඇඳගෙන එන්න. මොකද ඒගොල්ලන් ඇතුළට එන්න දෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒගොල්ලන් දෙනවා කව කරගන්න දෙයක්. මම අද නම් දැක්කේ නැහැ තියෙනවා. ඒත් මම දැක්ක කීප දෙනෙක් මේ සීතලේත් අර ඇවිල්ලා ඉන්න විදිහට ඒගොල්ලන්ට ඇතුළට එන්න දුන්නේ නැහැ. ඒගොල්ලන් ඉන්නවා එළියේ. මේ දේවස්ථානය ඇතුළේ ඊට පන්ලම් පත්තු කරන්න දෙන්නේ නැහැ. දන්නවනේ ගින්නක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද ඒගොල්ලන් මේ විදිහට තමයි දෙන්නේ. ලයිට් එකක් පත්තු කරන්න තමයි දෙන්නේ කැන්ඩල් එකක් විදිහට. අපිට සල්ලි දාලා හරි මේ විදිහට පත්තු කරන්න පුළුවන්. ඔයාලා නිර්මාණ වලට ආස කට්ටිය නම් මේ සාන්ත පීතර බැසිලිකාව ඇතුළට આવොත් ඇහැට පේන තැනම තියෙන්නෙම හිතාගන්න බැරි දෙයක්. විශේෂයෙන් බලන්න මේ චිත්‍ර මේ මූර්ති මේවා නිර්මාණය කරලා තියෙන්නේ මේ අද වගේ දියුණු තාක්ෂණයක් තියෙන කාලෙක නෙමෙයි. අපි දන්නේ නැති කාලෙක මේකට නිර්මාණය කරන්න සහයෝගය දෙන කිසිම කෙනෙක් මේ ජීවතුන් අතරවත් නැහැ. ඒ ඉඳලත් බලන්න මේ නිර්මාණවල තියෙන විස්තර මාරම දෙයක් එක. ඒක ඇතුළට ආවහම ඇස් දෙකෙන් දකිනකොට තමයි තේරෙන්නේ මේ නිර්මාණ කරන්නේ මිනිස්සු කොච්චර කැපකිරීමක් මේ අති දැවැන්ත ඒ කාලේ මේ මිහිමත තිබ්බ අති දැවැන්තම කන්ස්ට්‍රක්ෂන් ඒරියා එක තමයි මේ සාන්ත පීතර බැසිලිකාව සහ මේ යවත. මේක ඇතුළට ආපු කෙනෙක් දන්නවා මේක කොච්චර විශාලද කියලා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරන්න එක නම් කොච්චර වෙහෙස මහන්සි වෙන්නේද කියන දේ බලන්න මේක අස්සටම එන්න ඕනි. ඉතින් එහෙම අස්සට එන්න බැරි කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට තමයි මට පුළුවන් එතන මේ විදිහට රූප රචනාවකින් ඕගලන්ට. ඉතින් මේ සාන්ත පීතර බැසිලිකාව ඇතුලේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් සමහරක් ඒවට යන්න අපිට අර ටිකට් එකක් ගන්න ඕනේ කෞතුකාගාරයෙම බලන්න.
මෙතනත් තියෙනවා මොකක් හරි මෙතනින් ඇතුළට නම් යන්න දෙන්නේ නැහැ. අර පැත්තේත් ඒ වගේම තැනක් තියෙනවා අපිට ඇතුළට යන්න බෑ. මොකක් හරි විශේෂ අවසරයක් තියෙන්න ඕනේ. ඉතින් අදට මම මේ චාරිකාවෙන් සමුගන්නම්. මොකද මේ කවස්සෙන් දැන් ගොඩාක් ලොකු සෙනඟකුත් ඉන්නවා. අපි ආයි දවසේ කියමු මෙතන බලන්න. මට ඕගලන්ට පෙන්වන්නනේ මම හැම වෙලෙම මේ දකින්න තැන තියෙන්නේ අති විශිෂ්ට නිර්මාණම තමයි මේ බෝල්සේ පිළිම බලන්න මේ දේවල් ඉතින් මම හැම වෙලෙම මේ නිර්මාණ කරන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද. ඉතින් වීඩියෝ එකට ඔයගලන් ආස නම් ඔයගලන් දන්න දේවලුත් යටින් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ආයිත් ඉස්සරහට තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගලන් ළඟට එන්න. එහෙනම් හැමෝටම ජේසුස් පිටයි.